හායි හායි ළමයි කොහොමද ඔයාලට? ඔයාලත් කුරුල්ලන්ට ආදරෙයිද? කුරුල්ල බලන්න ආසයිද? එහෙනම් එන්න යන්න හන්තාන බර්ඩ් පාර්ක්. මේ තමයි කා පාර්ක් එක. මෙතන ඉඳන් ඉස්සරහට යනකොට බලන්න දේවල් ගොඩක් තියෙනවා. හරියට නිකන් ආර්ට් ගැලරි එකක් වගේ. වෝල් එක දිගටම මෙන්න මේ වගේ චිත්‍ර තියෙනවා. ඔයාලට ෆොටෝස් ගන්න, ටික්ටොක් කරන්නත් පුළුවන්. එක්කෙනෙක්ට ටිකට් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 600යි. ඉතින්ලාම අපිට හම්බෙන්නේ මෙන්න මෙයාලව ලස්සන සැකෝගිරව්. එන්ට්‍රන්ස් එකේ ඉඳලා ඇවිදගෙන යනකොට තියෙන අමුතුම වයිබ් එකක්. හරියට නිකන් චූටි කැලයක් මැද්දෙන් ඇවිදගෙන යනවා වගේ. එක එක කුරුල්ලන්ගේ කීපිපිච්ච සවුන්ඩ් එක. ඔයාලට දවසම රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. මම මේ කැප්චර් කරගත්ත කුරුල්ලන්ට වැඩිය තවත් කුරුල්ලෝ ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඉස්සරහට ඇවිදගෙන යනකොට ඔයාලට ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකක් තියෙනවා. ඇරෝ මාස්ටර්, ෂූටින් අපි ඒවට සෙපරේට් පේ කරන්න ඕනේ. අපි මේ මාසාවෙන් ගේම් බැලුවට මෙයාලට කතා කරන්න පුළුවන් නම් මොනවා කියයිද? මෙයාලත් කැමති ඇතිනේ මෙහෙම හිර වෙලා ඉන්නේ නැතුව යාඹන්න. මට හිතෙනවා මෙයාලට මේ හදලා තියෙන සමහර කූඩු නම් ගොඩක් පොඩි. මීට වඩා ටිකක් ලොකු වුණා නම් මෙයාලට මීට වඩා නිදහසේ ඉන්න පුළුවන්. මේ තියෙන්නේ කැන්ටින් ඒරියා එක. තමයි කියන්නේ ඒරියා එක. මේ එකම ඔයාලට බර්ඩ් ෆීඩින් එක. එක්කෙනෙකුට ටිකට් ප්‍රයිස් එක රුපියල් 100යි. බර්ඩ් ෆීඩින් කියන්නේ වෙනත් එක්ස්පීරියන්ස් එකක්. ඔයාලගේ බේස්ලට්, දිග කරාබු, කොණ්ඩ කටු වගේ ෆැන්සි අයිටම්ස් නම් දාගෙන යන්න එපා. මොකද මැකෝ ගිරව් වලින් ඒවා කඩන්න බලනවා. මේ යාළුවට කතා කරන්නත් පුළුවන්. ඔයාලා හන්තාන බර්ඩ් පාර්ක් ආපුවාම try කරලා බලන්නකෝ.
ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි මෙන්න ඇදුරකුත් තියෙනවා. YouTube channel එක subscribe කරලා දෙකට මාත් එක්ක එකතු වෙලා ඉන්න.